හරි. ඉස්සෙල්ලාම ඔයාලට මේකේ මතක තියාගන්න ඕන දේ තමයි මෙන්න මේකේ කරගෙන යද්දී ඉස්සෙල්ලාම තියෙන දේ තමයි භාග ගානක් අනිවාර්යෙන් වෙනවා ඔයාලට මේවා කරන්න. හරි? එතකොට මේක ගත්තාම මේකේ පළවෙනි භාග ගාන ගත්තොත් භාග එකක් ප්‍රතිශත එකක් මේ වර්ගඵල එකක් ඊට පස්සේ මෙතනින් ගියාට පස්සේ පංගුවේ මේ පාර අනිවාර්යයෙන්ම ප්‍රතිශතයක් එන්න පුළුවන් මේකේ තියෙනවා කියන්නේ ඊළඟට මේකේ කොටු දැල සම්භාවිතාවය එකක් එනවා අවසානට නියමයි දත්ත නිරූපණ එකක් එන්න පුළුවන් මේ මොඩල් පේපර් එකේ ඔයාලට නිකන් දීලා තියෙන්නේ මේකෙන් 80ක් විතර හරියට මේ පාඩම් වලින් මේ තැන් වලට එන්න පුළුවන් වගේ එකක් ඔයාලට කියනවා හැබැයි හරියටම ඒවම එන්නේ නැහැ 80ක් විතර සම්භාවිතාවක් තියෙනවා. ඒතර මේ මොඩල් පේපර් එක කරලා ගියාට පස්සේ ඔයාලට ගොඩක් දේවල් සමානකම් තියෙනවා. ඒ කියන්නේ ගණන් එකම එනවා කියන එක නෙමෙයි අදහස. ඒ තැන් වලට ඒ දේවල් එන්න පුළුවන්. හරි? අපි ගණන් ටික කරන්න පටන් ගමු. හරි? මේ කට්ටියට ඉන්ටර්වල් එකක් ඕනද? දිගටම කරමුද? ඉන්ටර්වල් එකක් ඕනේ නැහැ නේද? අපිට මේ කොටස සම්පූර්ණවම ඉවර කරමු ෆස්ට් පාර්ට් එක. හරි මම හිතන්නේ ඉන්ටර්වල් එකක් ඕනේ නැති වෙයි. හරි දෙවෙනි කොටස කරන්න කලින් විනාඩි 5ක් ඕගොල්ලෝ ලොග් අවුට් වෙන්න එපා. ඔහොම ඉඳලා විනාඩි 5ක් වතුරයක් එහෙම බීලා එන්න ටක් ගාලා මෙතනින් පටන් ගමු ගාන. හරි විනාඩි 5ක් ඉන්ටර්වල් එකක් අරන් එන්න.
හරි දැන් පටන් ගමු. මෙයාගේ ගත්තාම ප්‍රශ්න සියල්ලට පිළිතුරු සපයන්න ප්‍රශ්න පත්‍රයේම පිළිතුරු සපයන්න කියන එක තියෙනවා. මේක ගත්තාම පොඩ්ඩක් මේක ටිකක් ලොකු කරමු. චුට්ටක් ලොකු කරමු. හරි. රූපවාහිනී නාලිකාවක දෛනික විකාශන කාලයෙන් 7න් 2ක් අධ්‍යාපනික වැඩසටහන් වලටද 3න් 1ක් ළමා වැඩසටහන් වලටද එතකොට මේ කිසිම පළවෙනි අවස්ථා දෙකේදී ඉතිරියෙන් කියලා කිසිම වෙලාවක කියන්නේ නැහැ. එතකොට ඒ කියන්නේ මේ දෙන්නම එකතු වෙලා තමයි සම්පූර්ණ කාලය හැදෙන්න ඕන. හරිද? ඊට පස්සේ මෙන්න මෙතන එනවා ඉතිරියෙන් කියලා. මෙන්න මේ වචනේ හරි භයානක වචනයක්. ඇයි හේතුව? ඉතිරිය හොයලා තමයි මෙයාව වැඩි කරන්න ඕන. ඒක ඔළුවේ තියාගන්න. ඉතිරියෙන් 8න් 5ක් වාර්තාමය වැඩසටහන් වලට වෙන් කර ඇත. අධ්‍යාපනය හා ළමා වැඩසටහන් වලට වෙන් කර ඇති මුළු කාලය කියන්නේ පුතේ දෛනික විකාශනයෙන් මේ දින්නේ අධ්‍යාපනයට තියෙන ගාන මේ තියෙන මොකද ළමා වැඩසටහන් වලට තියෙන ගාන මේ දෙක එකතු කරන්න තියෙන්නේ. එහෙනම් මෙතන ගත්තාම 7න් 2 ධන 3න් 1 කුඩා පොදු ගුණාකාරය ගත්තොත් 21යි 21ට 7 වරක් 3යි 3 වරක් 2 6යි ධන 21ට 3 වරක් 7යි 7 වරක් 1 7යි මෙතනින් එනවා 21න් 13ක් කියලා 21න් 13යි වාර්තාමය වැඩසටහන වලට වෙන් කර ඇති කාලයේ දෛනික විකාශයේ කාලයෙන් භාගයක් ලෙස දක්වන්න කියනවා. එහෙනම් මතක තියාගන්න මෙන්න මේ ටික කරලා ඉතිරියෙන් තමයි 8න් 5ක් එන්නේ. එහෙනම් ඉතිරිය ඉස්සෙල්ලම හොයා ගන්න ඕන. එහෙනම් ඉතිරිය අපිට ගන්න පුළුවන් එකෙන් අඩු කරනවා 21න් 13ක්. එතකොට මෙයාව ගත්තොත් සමානයි 21න් 21 රින 13යි. ඒ කියන්නේ 21න් 7යි. හරිද? 21න් 7යි. හරි? එතන ගමුවා මේ 7 වරක් 3 21යි. 21ට 7 වරක් 3යි 3 වරක් 2 6යි 21ට හරි. එතන මෙතනින් එනවා මෙන්න මෙහෙම මේක ගත්තාම වාර්තාමය වැඩසටහන් වලට එන්නේ ඉතිරියෙන් 8න් 5ක්. එහෙනම් වාර්තාමය ඒවට එන්නේ 21න් 7න් 8න් 5ක්. හරිද? මේක කැපෙනේව නැහැ. ඒකින්ද එනවා 21 වරක් 8 කියන්නේ 8යි 2යි 16යි. එතන 7 වරක් 5 35යි. ඒ කියන්නේ උත්තරය ගත්තොත් 168න් 35ක්. ඔය විදිහට තමයි ඒකට උත්තරේ එන්නේ. හරිද? වාර්තාමය වැඩසටහන් වලට වඩා පැය දෙකක් ළමා වැඩසටහන් වලට වෙන් කර ඇතනම් දෛනික විකාශන කාලය අහනවා. ඒ කියන්නේ වාර්තාමය වැඩසටහන් වලට වඩා පැය දෙකක්. ඒතකොට වැඩි ළමා වැඩසටහන්. ඒ කියන්නේ ළමා වැඩසටහන් ගත්තොත් 3න් 1ක්නේ. එහෙනම් 3න් 1කින් අඩු කරොත් 168න් 5ක් 35ක්. හරි? 3න් 1කින් වැඩි කරොත් 168න් 35ක් එන උත්තරේ සමාන වෙනවන කීයටද? පැය දෙකකට. ඔක තමයි කතාව. ඒත් ඉස්සෙල්ලාම අපි කරන්න ඕනේ මේකේ සමාන වෙන ගාන කොච්චරද කියන එක. මෙන්න මෙතන පොඩි විකාශයේ කාලේ 7න් 2ක් අධ්‍යාපන වැඩසටහන් වලටද 3න් 1ක්. එතන මෙතන 7 3 21යි 21ට 7 3යි 3 වරක් 2 6යි 21ට 3 වරක් 7යි 7 වරක් 1 7යි. හරි. 21න් 13යි. එතකොට මේක සුළු කරාම 21න් 7යි. හරි. නැත්තම් මේක සාමාන්‍යයෙන් මෙතන දෙන ගානට මෙතන එකදුව කැපෙන්න තමයි දෙන්නේ. හරි? එතකොට මේකෙන් ගත්තාම මෙතන එනවා මෙතන කුඩා පොදු ගුණාකාරය ගත්තොත් 3,168. එතකොට මෙතන 3න් බෙදුවොත් 1යි 3 වරක් 15යි මෙතන ගත්තොත් 18ට 6යි. ඒකම තමයි එන්නේ. එතකොට 168. හරි. එතකොට 168ට 3 වරක් 56යි. 56 ඍණ 35 සමානයි 2යි. එහෙනම් මෙතන එනවා 50
6 රින්න 35 කියන්නේ එතන ගමු මේකෙන් එකතු කරලා. මෙතන 168 එන් 56න් 35ක් ගියාම 21 සමානයි 2යි. හරි? ඒතර 21 සමානයි 2යි. එතකොට 21 වරක් 1යි 21 වරක් 8යි. එහෙනම් මෙතන ගත්තොත් දවසේ දෛනික එකෙන් 8න් එකක් තමයි පැය දෙකක් කියන්නේ. හරිද? ඒතර මේකේ මම මෙතෙන්ට අරන් හදන්නම්. මෙතන ගත්තොත් දෛනික පැය ප්‍රමාණයෙන් 8න් එකක් තමයි දෙකක් කියන්නේ. අපෙන් අහන දේ තමයි මේකෙදී ළමා වැඩසටහන වලට වෙන් කර ඇති දෛනික විකාශනය සොයන්න. එතකොට දෛනික විකාශනය වල 3න් 1යි. එහෙනම් අපි දැන් දන්නවා 8න් එකක් කියන්නේ 2 නම් අපිට ඕන 3න් එකක් කියන්නේ කොච්චරද කියලා. එහෙනම් 8න් එකක් කියන්නේ 2 නම් 3න් එකක් කියන්නේ කොච්චරද? එහෙනම් මෙයාව ගත්තොත් 2 වැඩි කිරීම මෙතන ගත්තොත් බෙදීම. හරි? 2 බෙදීම 8න් 1 ගුණ කිරීම 3න් 1. එතකොට මෙතන ගත්තාම 2 වැඩි කිරීම 8 උඩට 1 යටට 3 1. එතකොට මෙතන ගත්තාම 16යි. 16 බෙදීම 3. ඒ කියන්නේ 5යි 3 වරක් 5යි 3න් එකක් කියලා එනවා. හරි? එතකොට මෙතන ගත්තාම පැය 5න් 3න් එකක් ගත්තොත් පැය 5යි. ඒ කියන්නේ පැයකින් 3න් එකක් කියන්නේ එතන මං හරි? මෙතන ගත්තොත් 3න් එකයි එහෙනම් සමානයි. පැය 5යි මිනිත්තු 3න් එකක් කියන්නේ 63ට බෙදුවොත් 20යි. හරි? පැය 5යි මිනිත්තු 20ක් තමයි ළමා වැඩසටහන වලට වෙන් කරලා දෙන කාලය. එතකොට ළමා වැඩසටහන වලට වෙන් කරලා දෙන කාලය පැය 5යි මිනිත්තු 20යි. මම මෙතන ලියන්නම් උත්තරේ. පැය 5යි මිනිත්තු 20යි. හරිද? ඊට වැඩසටහන් තුන් සඳහා කාලය වෙන් කළ පසු ඉතිරි වන කාලය වෙළඳ දැනීම සඳහා වෙන් කළේ නම් එම කාලය සොයන්න. දැන් අපි මෙතනදී කරන්න ඕන දේ තමයි දැන් මේකේ වෙන වෙනම හොයන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට මෙතන 3න් එකක් කියන්නේ පැය 5යි ගාණක්. ඉස්සෙල්ලාම මේ තුන් දෙනාගේ එකතුව ගත්තා නම් හරි. කියන්නේ එකතුව ගත්තා නම් හරි කියන්නේ. හරි. ඉස්සෙල්ලා මේ සංඛ්‍යාවල එකතුව. මේ සංඛ්‍යාවල එකතුව කියන්නේ පුතේ අපි ගත්තොත් මෙතන වාර්තාකරණයට වෙන්නේ 68න් 35යිනේ. එතකොට 168න් 35 ධන මේ දෙක එකතු වෙවිලා 21න් 13යිනේ. මේ දෙකේම ඉතුරු එකනේ. එහෙනම් මේ කුඩා පොදු ගුණාකාරය 168න් 168යි. මෙතන 5යි 35යි. ධන 168ට මෙතන මෙයා කරොත් කීයක් ඉතුරුද? 8ක්. 8 වරක් 13 කියන්නේ 80යි 96යි 104යි. හරි? ඒතර මේ දෙක එකතු කරාම එනවා 168න් මේ දෙක එකතු කරාම 139ක් කියලා. එහෙනම් ඉතිරි කාලය කොච්චරද? ඉතිරිය කියන්නේ 168න් 168 අඩු කරනවා 139යි. එතකොට මෙතන එනවා 18න් 9ක් කියන්නේ 7යි. ඊළඟට 5න් 3ක් කියන්නේ 2යි. 168න් 27ක් තමයි ඉතිරි කාලය. හරි? එතකොට මේක ගත්තාම අපිට ගන්න පුළුවන් දැන් මෙයාගේ 168න් 27ක්. හරිද? 168න් 27ක් මෙයා සුළු කරොත් 3 වරක් 9යි 3 වරක් 5යි 6යි. ආයි 56ට කියන්නේ නම් වරක් 3 වරක් 3යි බෑනේ. ඔය විදිහට තමයි එන්නේ. එතකොට මෙතන ඇවිල්ලා උත්තරේ 56න් 9ක් තමයි මෙයාගේ තියෙන්නේ. 56න් 9ක් තමයි තියෙන්නේ.
ඒතර මෙයක් ගත්තාම අපි දන්නවා මෙන්න මෙතෙන්ට ගියොත් ආයි අපි මෙන්න මෙයාගේ අපි හොයාගත්තා 8න් එකක් කියන්නේ පැය දෙකක් කියලා. හරිද? එතකොට අපි දන්නවා 8න් එකක් කියන්නේ දෙකක්. එහෙනම් අපිට ඕන 56න් 9ක් කියන්නේ කොච්චරක්ද කියන එක. එහෙනම් 8න් එකක් කියන්නේ දෙකක් නම් 56න් 9ක්. එහෙනම් මෙතන ගත්තාම දෙක ගුණ කිරීම 8 ගුණ කිරීම 56න් 9. 8 වරක් 1යි 8 වරක් 7යි 56යි. දෙවරක් 9 18යි. නම් මෙතනින් එනවා 18 බෙදීම 7යි. එහෙනම් 7 වරක් 2 14යි 7න් 4ක් ඉතුරුයි හවස්. හරි. පැය 2යි 7න් 4ක් තමයි මෙයාගේ මොන කාලය කියන්නේද? මේකේ මේ ඇඩ් විකාශය වෙන කාලය. හරි. ඔය විදිහට එන්න ඕන උත්තර ටික. හරි. මම හිතනවා ඒක පැහැදිලි කියලා. ඒක සුළු කිරීම ටික ටිකක් හොඳට තියෙනවා. හරි. ඒතර අපි මෙතන වෙලා බැලුවොත් විනාඩි 10ක් විතර ගිය ගාන හදන්න පැහැදිලි කිරීමත් එක්ක ඔයාලා මේක අනිවාර්යයෙන්ම ගාන විනාඩි 8ත් 10ත් අතර ප්‍රමාණයකින් විභාගෙදී හදලා ඉවර කරන්න ඕන. එතකොට තමයි ඔයාලට විභාගෙ ලේසි වෙන්නේ. හරි? 8ත් 10ත් අතර වෙලාවකදී හදලා ඉවර කරන්න ඕන. හරි? හරි. මෙතන ගත්තාම හරි. මේකේ දෙවෙනි ගාන ගත්තාම මෙයාගේ තියෙනවා මෙහෙම ටිකක් වර්ගඵලය සහ පරිමිතිය කියන කොටසට අදාළව තමයි මේක තියෙන්නේ. වර්ගඵලය සහ පරිමිතිය කියන කොටසට අදාළව. ඒතර මෙයක් ගත්තාම කියනවා පාදයක දිග 14යි මීටරයක්. 14ක් වූ සමචතුරස්‍රාකාර පිම් කොටසක් තුල රූපයේ අඳුරු කර දක්වා ඇති පරිදි වූ අර්ධ වෘත්තාකාර කොටසේ රතු රෝස පැලයක්ද ඉදිරි කොටසේ සුදු රෝස පැලයක්ද වගා කර ඇත. හරි රතු රෝසයි සුදු රෝසයි වගා කරලා තියෙන්නේ. හරිද? 14යි මීටර් වෙච්ච එක අර්ධ වෘත්තාකාර කොටසක රතු රෝස පැල අනිත් එකේ සුදු රෝස පැල. රතු රෝස පැල වගා කරදී අර්ධ වෘත්තාකාර බිම් කොටසේ අරය කියන්නේ මේ සම්පූර්ණ එක එහෙනම් 14යි නම් අරය කියේ 17යි. එහෙනම් r සමානයි 7යි මීටර. අනිවාර්යයෙන්ම පුතේ මේකේ මතක තියාගන්න මිනිතේ කොටසට අදාළ ඉඳන් මෙයාගේ ඒකක දාන්නම ඕන. හරි? ඊළාට එම බිම් කොටසේ වර්ගඵලය සොයන්නේ එම බිම් කොටසේ වර්ගඵලය කියන්නේ එම බිම් කොටසේ වර්ගඵලය කියන්නේ කොහොමද එන්නේ? ඒ කොටසේ වර්ගඵලය කියන්නේ 5r වර්ගයෙන් භාගයක්. ඒ කියන්නේ අර්ධ වෘත්තයේ වර්ගඵලය 22 බෙදීම 7 ගුණ කිරීම 7 ගුණ කිරීම r කියන්නේ 7 වැඩි කිරීම 7. හරි? එයා වැඩි කරන්න ඕන භාගයෙන්. හරි? දෙවරක් 1යි දෙවරක් 11යි 4 7 කැපෙනවා 11 වරක් 7 77යි. මොනවාද? වර්ග මීටර. එම කොටසේ වර්ගඵලය. ඊට පස්සේ කියනවා රෝසපල වගා කර ඇති බිම් කොටස් වල සෑම මායමක් දින වැඩක් ඉදිරි කර ඇත. එම වැඩේ දිග සොයන්න. එහෙනම් මේකේ කියනවා මොකද්ද? රෝසපල අතු රෝසපල වගා කරලා තියෙන්නේ මොකේද? අඳුරු කර දක්වා ඇති පර්ධ වෘත්ත කොටසේ රතු රෝසපැල්ද ඉදිරි රෝසපැල වගා කරගෙන හැම එකේම. හරිද? එතකොට මේ වටේ ටිකක් ගන්න ඕන මෙතන ඡාප දිගක් ගන්න ඕන. එතකොට මතක තියාගන්න ඕන මේ ගානේදී මොකද්ද? ඉස්සෙල්ලාම ඡාප දිග ගන්න ඕන. එහෙනම් මෙතනින් ගන්නවා ඡාප දිග. ඡාප දිග ගන්නේ 2πr ගෙන් භාගයක්. එතකොට 22 බෙදීම 7 ගුණ කිරීම r කියන්නේ 7යි. උත්තරේ 22යි මීටර. එහෙනම් අපිට ගන්න පුළුවන් වටේ දිග සමානයි 22 ධන 14 වරක් 4. එතකොට 14 ඒවා 4ක් කියන්නේ 56යි 56යි 22යි. ඒ කියන්නේ කීයද? 78යි මීටර. වටේ දිග 78යි මීටර. හරිද? ඊළඟට මේ කියනවා රතු රෝස වගා කර ඇති කොටසේ ඍජුකෝණාශ්‍රාකාර
හැඩයක් වනසේ රතු පාට රෝස වගා කර ඇති රතු රෝස වගා කර ඇති කොටස ඍජු කෝණාශ්‍රාකාර හැඩයක් වනසේ රතු රෝස වගා කර ඇති කොටසට යාපදව ඇති සුදු රෝස වගා කර ඇත. හරිද? වර්ග මීටර 21 කොටසක් සුදු රෝස පැල ඉවත් කර එහි රතු රෝස වගා කිරීමට අදහස් කරයි. එසේ රතු රෝස වගා කිරීමට යෝජිත මුළු බිම් ප්‍රමාණය මුළු සටහන් රූප සටහනක් මත වෙනුම් සහිතව අද දක්වන්න. ආයි බලන්න රතු රෝස වගා කර ඇති කොටස ඍජු කෝණාශ්‍රාකාර හැඩයක් වනසේ. හරිද? ඊට පස්සේ කියනවා වනසේ රතු රෝස වගා කර ඇති කොටසට යාපදයි සුදු රෝස වගා කර ඇති වර්ගමීටර 21 කොටසකින් සුදු රෝස පැල ඉවත් කර එහිද රතු රෝස වගා කිරීමට අදහස් කරයි. ඒ කියන්නේ හරිද? මෙන්න මේකේ. ඒ කියන්නේ මෙන්න මෙයාගේ මෙන්න මේ වෙන කොටසට සම්පූර්ණ මේවා කරනවා. යාපදව තියෙන තව වර්ග සෙන්ටිමීටර 21ක්. එතකොට ඔයගලන්ට තේරෙන්න ඕන මෙතන ඉඳන් මෙතෙන්ට 7ක් තියෙනවා. 7 වැඩි කිරීම කීයද? 7 වැඩි කිරීම 14 ප්‍රමාණයක් තියෙනවා. ඊට අමතරව තව මොකද්ද වෙන්නේ? තව 21යි වර්ග මීටර එකතු වෙනවා. එතකොට මේකේ කියනවා මොකද්ද? එසේ රතු රෝස වගා කිරීමේදී මුල් ප්‍රමාණය එහෙනම් අපිට ගන්න පුළුවන් මොකද්ද? මුළු බිම් ප්‍රමාණය. එහෙනම් අතන ගත්තාම 7 වරක් 14ක් තියෙනවා. ඒකට එකතු කරනවා තවත් 21ක්. 7 වරක් 14 කියන්නේ 7 වරක් 4 28යි. 7 වරක් 4 28යි. 7 වරක් 1 7යි 2යි 9යි. හරි 7 වරක් 4 28යි 8 දැම්ම දෙයක් විදිහට 7 වරක් 7යි 2 9යි ධන 21යි. මෙතන ගත්තාම 9යි 119යි වර්ග මීටර. හරි 119 වර්ග මීටර. අනිවාර්යයෙන්ම එක දාන්න ඕන. මම මෙතන ලියන්න 119යි වර්ග මීටර. ඒක තමයි රතු රෝස වගා කරන මේක. ඊට සඳහන් වෙනසින් නවතුරු වැඩ නැවත සකස් කළේ නම් වැඩෙන් අඩුවන දිග ප්‍රමාණය සොයන්න. එහෙනම් දැන් මේකේ ගත්තාම ඉස්සෙල්ලම තිබ්බේ මෙන්න මෙහෙම එකක්. දැන් මේකේ කෙලින්ම මේකන්නේ ගහන්නේ. හරිද? එතකොට වැටෙන් අඩුවන දිග ප්‍රමාණය ගත්තාම හරි? එතකොට අපි බලන්න ඕන දේ තමයි මෙයාගේ අපි මේ පැත්තේ මේ එක දන්නවා පළල තව කොච්චරක් වැඩි වෙනවද කියලායි බලන්න ඕනේ. එතකොට අපි මෙතන ගන්න ඕන 119 බෙදන්න ඕන මෙයාගේ පළල 7යිනේ. 7ෙන් බෙදලා හරි? එතකොට 7 වරක් 1යි 49ට 9යි. පළල 19ක් වෙනකන් එනවා. හරිද? එතකොට අපිට මේකේ ගත්තාම කොච්චරවත් ප්‍රශ්නයක් නැහැ. මෙතන වටේ ඉඩම වටේට තියෙන්නේ 14 ඒවා 4යි. තව මැදට තව එකක් එනවා. ඒ කියන්නේ 14 ඔක්කොම කීයද? 5. 14 5ක් කියන්නේ 70යි. හරි? ඒතර මුළු දැන් ඉඩමේ තියෙන්නේ 14 5ක් කියන වටේ ගහන්න ඕන මීටර 70යි. හරිද? ඒ කියන්නේ මේ වටේ ඉඩම වටේ ගහන්න ඕන දැන් මීටර 70යි. හැබැයි කලින් අපි ඉඩම වටේ දිග හෙව්වම ගහන්න ඕන වෙලා තිබ්බ 78ක්. හරි? ඒ කියන්නේ වටේම තියෙන ඒවා ඡාප දෙකත් එක්ක කර්ව් එකත් එක්ක. එතකොට ගත්තාම ඉතිරි වන දිග කියන්නේ ඉතිරි වන දිග කියන්නේ 78න් අඩු කරනවා 70. එතකොට 8යි මීටර කියලා එනවා. හරි? එතකොට මීටර 8ක් තමයි මෙයාගේ ඉතිරි වන දිග. එහෙනම් අපි ඔය කරේ මේකේ දෙවෙනි ගාන. හරි? ඉක්මනට යන වැඩේ නියමයි. හරි? ඒතර අපිට ගත්තාම තුන්වෙනි ගානට යන්න. මේ ගණන් දෙක පැහැදිලිද පුතේ ඔයාලට? දාන ඩක් ගාලා ගණන් දෙක පැහැදිලිද? තියා ගන්න මොන හරි ඕනද? තේරුණාද? පුතේ වාගේ ප්‍රශ්නේ මොකද්ද ගැටලුව? තාන්න
හරි හරි හරි. හ්ම්. හරි. අපි තුන්වෙනි ගානට යමු. ආ, හරි. තුනට යමු. මට පොඩ්ඩක් chat එකේ දාන්න මම කලින් පේපරේ දාපු හින්දා පේපරේ කරලා තිබ්බය. පේපරේ කරලා තිබ්බය. දාන්න මම මේක පොඩ්ඩක් බැලුවා සර්. කලින් දාපු හින්දා මේක ටිකක් බැලුවා. එහෙම කියලා පොඩ්ඩක් දාන්න බලන්න. මේ කලින් කරාද නැද්ද කියන එක පොඩ්ඩක් දැනගන්න. හ්ම්. දාන්න බලන්න. කලින් මේක කරලා තිබ්බය. දාන්න බලන්න.
පුතේ ඔයාලට මේ වෙලාව දීලා තියෙන ගාන ටක් ගාලා හදන්න ඔයාලා. නැත්තම් මම දැන් මේ වෙලාවේ මං හදාගෙන ගියා ගානක් අඩුම තරමේ පොඩ්ඩක්වත් හදා ගන්න බැරි වුණානේ. හදන්න බලන්න ටක් ගාලා. හරි. හදමු ගාන ටක් ගාලා. හරි. තව ගාන දෙකයි මේ පේපර් ඉවර කරන්න තියෙන්නේ. පළවෙනි කොටස ඉවර කරන්න. මේ කියන සමන්ත මහතා රුපියල් ලක්ෂ 2ක් නැත්නම් 200,000ක මුදලක් 112ක වාර්ෂික වැල්පොලි අනුපාතකයක් ගෙවන බැංකුව වසර 2ක් සඳහා තැන්පත් කළේය. වැල්පොලි එන්න පුළුවන් එන මේ පාර. එතකොට මේ වසර දෙකට අවසානයේ උඩ ලැබෙන මුළු මුදල ඒ කියන්නේ ඉස්සෙල්ලාම පළමු වසරට පොලිය බලන්න ඕන. ඔතන ලියන පටන් ගන්න. පළමු වසරට මම පොලිය ගෙල්ලියන්නේ නැහැ. පළමු වසරට පොලිය ගත්තොත් මම මේක හදන්නකෝ බෝඩ් එකේ. මෙතන ගත්තාම
මේකේ පළමු වසරට පොලිය පළමු වසරට පොලිය ගත්තොත් ලක්ෂ 2කට 100ට 12ක්. එතකොට එනවා 24000. හරි. එහෙනම් ඊට පස්සේ පළමු වසර අවසානයේ මුදල එතකොට ගත්තාම ලක්ෂ 2ට එකතු කරනවා 24000. ලක්ෂ 24000යි. ඊළඟට දෙවන වසරට පොලිය ගත්තොත් දෙවන වසරට පොලිය ගත්තොත් 2,24,000. ඒ කියන්නේ පළමු වසර අවසානයේ තියෙන මුදල වැඩි කරනවා. එක්ක පෙන්න ඕන 2,00,000 හරි. 2,24,000 වැඩි කරන්න ඕන 100ට 12. එතකොට එනවා 12 වරක් 0.0යි 12 වරක් 4 48යි. 12 වරක් 2 24 4 28යි. 12 වරක් 2 24 2 26යි. 26,880යි. එහෙනම් වසර 2 අවසානයේ මේක යහන්නේ මුළු මුදල්ද බලමු මට මතක නෑ ඒක. මේක යහන්නේ වසර 2 අවසානයේදී ඔහුට ලැබෙන මුළු මුදල. හරි. එහෙනම් මෙතන පළවෙනි අවුරුද්ද අවසානයේ තිබ්බා 2,24,000ක්. ඒකට එකතු කරනවා 26,880ක්. 5යි. එතන 2,50,880ක් රුපියල්. දැන් මෙතන එන උත්තරේ 2,50,880. හරි. පළමු වසර 2 අවසානයේ තියෙන මුදල. හරි. ඔහු එම මුදලින් 10,480ක් තම අවශ්‍යතා සඳහා වෙන් කර ඉතිරි මුදල කොටස් වෙළඳ පොලේ රුපියල් 40ක් වූ කොටස් මිලදී ගැනීම සඳහා එක්තරා සමාගමක ආයෝජනය කරයි. හරිද? එහෙනම් ඔහු මිලදීගත් කොටස් ගාන කියන්නේ ඉස්සෙල්ලම අපි කරන්න ඕන 2,50,000 මේක. හරි. 2,50,880ෙන් අඩු කරනවා 10,880ක්. ඒ කියන්නේ 2,40,000ක් තියෙනවා. ඒතර 40 කොටස් නේ ගන්නෙ. ඒතර මේක ගත්තාම කොටස් ගාන කියන්නේ ආයෝජනය කරපු කොටස මුළු මුදල බෙදන්න ඕන එක කොටසක අගේ. එතන මෙතන ගත්තොත් 4 වරක් 4 වරක් 6යි. කීයද? කොටස් 6,000ක් කරා. හරි. 24 වරක් 6යි 0.0 ගැපුවා 6,000යි. කියන්නේ කොටස්. හරි. කොටස් 6,000ක් ගත්තා. හරිද? ලාභාංශ ලෙස රුපියල් 48,000ක් ලැබුණේ නම් කොටසකට ගෙවන ලාභාංශය. එහෙනම් කොටසකට ගෙවන ලාභාංශය කියන්නේ ලැබුණු මුළු ලාභාංශ ආදායම 6,000න් බෙදෙනවා. ඒ කියන්නේ කොටස් ගානෙන් බෙදෙනවා 6 වරක් 1යි 6 වරක් 8යි. ඒ කියන්නේ රුපියල් 8යි. හරි. රුපියල් 8යි ලාභාංශ විදිහට එක කොටසකට ගෙවලා තියෙන්නේ. එම කොටස් සියල්ල විකිණීමෙන් ඔහු රුපියල් 90,000ක ප්‍රාග්ධන ලාභයක් ලබා ගත්තේ නම් කොටසක විකුණුම් මිල අහනවා. එහෙනම් ප්‍රාග්ධන ලාභය කියන්නේ වැඩිපුර හම්බෙච්ච ගාන. ඒතකොට මේ අපිට පුළුවන් කෙලින්ම 90,000 බෙදන්න 6,000යි. හරි. ඒතකොට අපිට මේක එනවා එක කොටසක ප්‍රාග්ධන ලාභය. ඒතකොට 6 වරක් 1යි 6 වරක් 1යි 36 වරක් 5යි ප්‍රාග්ධන ලාභය තමයි කොටසක රුපියල් කීයද? ප්‍රාග්ධන ලාභයේ කොටසක රුපියල් 15යි. ඒතර මෙයා කොටසක් ගත්තේ 40යි. එහෙනම් දැන් ගන්න පුළුවන් කොටසක විකුණුම් මිල. කීයද එහෙනම්? කොටසක විකුණුම් මිල 15 ධන 40. ඒ කියන්නේ රුපියල් 55යි. 15 ධන 40 රුපියල්
55ක් කියලා එනවා. හරි. ඔය විදිහට කොටස් ගාන සරල විදිහට ආව මේ පාර කොටස් ගානක් හරි ප්‍රතිශත ගානක් හරි එන්න පුළුවන් ඈ. අනිවාර්යයෙන්ම. හරි. ඔන්න නියම ගානක් එනවා මෙතන අපේ සම්භාවිතාවය කියන කොටසට මෙයක් ගත්තාම කියනවා මෙන්න මෙහෙම එකක්. හරිද? ගැහැණු ළමයි 30 දෙනෙක් සහ පිරිමි ළමයි 2 දෙනෙකුගේ සමන්විත පාසල් චෙස් කණ්ඩායමකින් චෙස් තරගයක් සඳහා ළමුන් 2 දෙනෙකුගේ හාමුදුර ලෙස තෝරාපත් කර ගැනීමට කණ්ඩායම් භාර ගුරුතුමිය තීරණය කරයි. හරි අය බැලුවොත් මේකේ නා ගැහැණු ළමයි 30 දෙනෙක් සහ පිරිමි ළමයි 2 දෙනෙකුගෙන් සමන්විත පාසල් චෙස් කණ්ඩායමකින් චෙස් තරගයක් සඳහා ළමුන් 2 දෙනෙකු හාමුදුර ලෙස තෝරාපත් කර ගැනීමට කණ්ඩායම් භාර ගුරුතුමිය තීරණය කරයි. හරිද? 2 දෙනෙක්ගේ. එතකොට මේකේ පළමු ළමයා තෝරගත්තට පස්සේ ඒ ළමයාම දෙවන එකට ගන්නෙ නැහැ. දැන් මේ කියනවා චෙස් කණ්ඩායමේ චෙස් තරගය සඳහා ළමුන් 2 දෙනෙකු හාමුදුර ලෙස තෝරාගත්තේ පළමු කණ්ඩායමට මේ ඒක ගත් එකන දෙවෙනි එකේදී තෝරගන්න ඉන්නේ නැහැ නේ අයින් වෙනවා. එතකොට පළමු ළමුන් දෙදෙනා තෝරාපත් කරගත හැකි ආකාරය දැක්වෙන නීති අවකාශයේ හේද කොළු දල මත x ලකුණු කරන්න. හරිද? ගෑනු ළමයි සහ පිරිමි ළමයි. ඒකතොද තාම දැන් මේකේ G1 G2 කියන්නේ girls ලා B1 කියන්නේ boys ලා. හරිද? ඒතර මේකේ පළවෙනි ළමයා තෝරාගත්තොත් ඒ ළමයි දෙවෙනුව තෝරා ගන්න ඉන්නේ නැහැ. එතකොට මේක ගත්තාම මෙන්න මේ විදිහට තමයි එන්නේ. ඒ කියන්නේ එකම විදිහට එන කට්ටිය ගන්නෙ නැහැ. හරි? එකම මේ අය කියන කට්ටිය ගන්නෙ නැහැ. හරි? ඒතර මෙයාගේ මේක එන්නේ නැහැ. හරි? එතකොට B1 එන්නේ නැහැ. හරි? එතකොට මේක ගත්තාම ඔය විදිහට එන්නේ. විකරණේ එන්නේ නැහැ. ඇයි? මෙයාගේ දෙකටම තෝරගන්න එක්කෙනෙක් හිටියොත් තමයි ඒක පොලිමට එන්නේ. ඊට පස්සේ කියනවා තෝරා ගන්න ළමුන් දෙදෙනා පිරිමි ළමයි දෙදෙනෙක් හෝ ගෑනු ළමයි දෙදෙනෙක් වීමේ සිද්ධිය ඉහත කොටදල මත වට කර දක්වන්න. තෝරා ගන්න දෙන්නා පිරිමි ළමයි දෙදෙනෙක් හෝ ගෑනු ළමයි දෙදෙනෙක් වීමේ සම්භාවිතාවය. හරි? කොටු කර දක්වලා ලියනවා. ඒ කියන්නේ පිරිමි ළමයි දෙන්නෙන් නම් මොකද්ද? පිරිමි ළමයි කියන්නේ මෙන්න මේකනේ. මෙන්න මේකනේ පිරිමි ළමයි ගෑනු ළමයි කියන්නේ. ඒ වගේම පිරිමි ළමයි කියන්නේ මෙන්න මේක. හරි? එතකොට මෙන්න මේ ටික තමයි ගන්නෙ. ගැහැණු අය, පිරිමි අය. එතකොට මේකේ සම්පූර්ණම තියෙනවා 20ක් ලකුණු වෙලා තියෙනවා. එතකොට මේක ගත්තාම 20න් මෙතන අපේ නියති අවකාශය වට වෙලා තියෙනවා 6යි 2යි 8ක්. 20න් 8යි කියන්නේ 10න් 4යි. ඒ කියන්නේ 5න් 2ක්. හරි? සරලව ගත්තොත් 5න් 2ක සම්භාවිතාවයක් තියෙනවා. හරි? ඊළඟට කියනවා අපේක්ෂකයේ විභාගයක ලබා දී තිබූ වර්ණ පහකින් යුත් නිවැරදිව පිළිතුරු නොදන්නා බහුවර්ණ ප්‍රශ්න දෙකකට අහඹු ලෙස පිළිතුරු සැපයුව විට පිළිතුරු වල නිවැරදි බව හෝ වැරදි බව දැක්කන අසම්පූර්ණ රුක්සටහනක් පහත දැක්කේ. කියන්නේ මතක තියාගන්න මේක දැන් විභාගේ ඔයාලා ඔය බහුවර්ණ හතරයිනේ ඔයාලා තියෙන්නේ බහුවර්ණ පහක් කියන්නේ A level වල තියෙන එක. දැන් ඔයාලා පස්සේ A level වලනේ. ඒතකොට බහුවර්ණ පහක් තියෙනවා. ඒතකොට මේක ගත්තාම දැන් පළවෙනි ප්‍රශ්නෙට එක උත්තරයක් නිවැරදි වුණොත් ඉතුරු හතරම මොකද වෙන්නේ? 5න් 4ක් වරදිනවා. එතකොට පළවෙනි ප්‍රශ්නේ 5න් එකක් නිවැරදි වුණොත් හරිද? දෙවෙනි ප්‍රශ්නේත් මොකද වෙන්නේ? දැන් මේකේ හැම බහුවර්ණ ප්‍රශ්නෙටම තියෙන්නේ මොකද්ද? ප්‍රශ්න 5කින් වර්ණ 5කින් යුතු නිවැරදිව පිළිතුරු නොදන්නා බහුවර්ණ ප්‍රශ්න දෙකකට. එතකොට 5න් එකක් නිවැරදි වෙලා එහෙනම් ආයි දෙවෙනි ප්‍රශ්නෙත් මොකද වෙන්න පුළුවන්? 5න් එකම තමයි නිවැරදි වෙන්න පුළුවන්. ඇයි 5න් හරි? පැහැදිලිද කියන්නේ? ඒ කියන්නේ මේ ප්‍රශ්නේ නිවැරදි වුණොත් අර ප්‍රශ්නේ නිවැරදි ඒක අයින් කරලා ඉතුරු ටික ගන්නවා කියන්නේ නැහැ නේ. ප්‍රශ්න පහක් මේ බහුවර්ණ පහක් තියෙනවා උත්තර පහක් දින වර්ණ කියන්නේ පහක් උත්තර තියෙන්නේ උත්තර පහක් තියෙනවා නම් උත්තර පහේ කතාව ඇවිල්ලා ওই විදිහට තියෙනවා.
ඒතොර දෙකේම එකම විදියට තමයි එන්නේ. එතකොට හැම වෙලාවෙම වැරදුනත් පහෙන් හතරක් තිබ්බට දෙවෙනි ප්‍රශ්නෙට අර උත්තර ගානම තියෙනවා. ඒ කියන්නේ මේක ඇවිල්ලා ස්වායත්ත සිද්ධියක්. පරායත්ත එකක් නෙමෙයි. ඒ කියන්නේ මෙයාගේ කිසිම බලපෑමක් පළවෙනි ප්‍රශ්නෙට දෙවෙනි ප්‍රශ්න ගැන කිසිම බලපෑමක් නැහැ. සම්භාවිතාවයේ රුක්සටහනක ලකුණු කරද්දී මතක තියාගන්න ඕනේ එකක සම්භාවිතාවය උඩින් දැම්මොත් අනිත් එකේ සම්භාවිතාවය යටින් දානවා. පැහැදිලිද? රුක්සටහන මත දානවා. ඊට පස්සේ මේක කියනවා මෙන්න මෙහෙම. අපේක්ෂකයා සපයන ලද එක් පිළිතුරක් පමණක් නිවැරදි වීමේ සම්භාවිතාවය. අපේක්ෂකයා සපයන ලද එක් පිළිතුරක්වත් පමණක් නිවැරදි වීමේ සම්භාවිතාවය කියන්නේ එක පිළිතුරක් හරි ගිහිල්ලා අනිත් පිළිතුර වරදින්න ඕන. හරිද? කියන්නේ පළවෙනි උත්තරේ වැරදිලා දෙවෙනි එක වරදින එක. එක්කෝ පළවෙනි එක වැරදිලා දෙවෙනි එක හරියන එක. ඒ කියන්නේ මේ රුක්සටහන දිගේ වැඩි කරොත් පහෙන් එක ಗುಣ කිරීම පහෙන් හතරක සම්භාවිතාවයක් තියෙනවා. මේ රුක්සටහන දිගේ කියන්නේ වැරදිලා නිවැරදි වීම ගත්තොත් මොකක්ද කියන්නේ? එක් පිළිතුරක් පමණනේ වැරදිලා නිවැරදි වුණොත් ඒත් පහෙන් හතර ಗುಣ කිරීම පහෙන් එක. එතකොට ගත්තාම මෙතන එනවා උත්තරේ 25න් 4යි. මෙතනත් එනවා 25න් 4යි. එතකොට මේ දෙකේ ගත්තාම 25න් 4 ධන 25න් 4 කියන්නේ 25න් 8ක් වෙන්න පුළුවන්. මොකද්ද? එක් මේකක් විතරක් හරියට එක. මෙන්න මේක උත්තරේ මෙතෙන්ට එන්න ඕන. හරි? මම හිතන එක පැහැදිලි කියලා. හරි? එතකොට මේකේ අවසාන ප්‍රශ්නේ එන්නේ නියම ගානක් එන්නේ දත්ත නිරූපණය හා අර්ථකථනය කියන එකේදී මේ ප්‍රශ්නේ කතා කරලා අපි බලමු කොහොමද මේක වෙන්නේ කියලා. මෙයා කියනවා පාසල නිමවීමෙන් පසු ශිෂ්‍ය කණ්ඩායමක් තම නිවස් බලා පිටත් වීමට බස් නැවතුම් පොලක බස් රථයක් පැමිණෙන තුරු රැඳී සිටී. කාලය සම්බන්ධ තොරතුරු ඇසුරෙන් අඳින ලද සම්පූර්ණ ජාල රේඛයක් රූපයේ දැක්වේ. හරිද? කාලය සම්බන්ධ තොරතුරු ඇසුරෙන් අසම්පූර්ණ ජාල රේඛයක්. ශිෂ්‍යයෙක් බස් නැවතුම් පොලක රථයක් එන්දුරු ඉන්න එක. ශිෂ්‍ය සංඛ්‍යාව තියෙනවා. ඒ මිනිත්තු ගාන තියෙනවා. හරිද? බලමු උඩට යවලා පළවෙනි ප්‍රශ්නේ. ශිෂ්‍යයන් 4 දෙනෙකු මිනිත්තු 30 20ක් 30ක් කාලයක බස් නැවතුම් පොලේ රැඳී සිටියේ නම් ඔවුන්ගේ තොරතුරු ජාල රේඛයේ දක්වන්න. එතකොට මේකේ 20ක් 30ක් අතර කියන්නේ මේකේ. එතකොට මේකේ බලන්න මේකේ පන්ති ප්‍රාන්තර 5 10 15 5න් 5ට යන්නේ. එතකොට 20යි 30යි කියන පන්ති ප්‍රාන්තරයේ වෙනස ඇවිල්ලා 10යි. මේ හැම එක්කෙනාගෙන් 5 ගානේ තියෙන්නේ. එතකොට දීලා තියෙන සංඛ්‍යාතයෙන් මොකද වෙන්න ඕන? මේකේ ප්‍රාන්ති ප්‍රාන්තර කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. හරි? එතන මේකේ ප්‍රාන්ති ප්‍රාන්තර දෙකක් තියෙනවා. මෙයාගේ ඇතුලේ ප්‍රාන්ති ප්‍රාන්තර දෙකක් තියෙනවා. එහෙනම් මේකේ ප්‍රාන්ති ප්‍රාන්තර දෙකක් තියෙන හින්දා ඒ දෙකෙන් බෙදෙන්න ඕන. තියෙන ප්‍රාන්ති ප්‍රාන්තර ගානෙන් බෙදෙන්න ඕන. එයාගේ දීලා තියෙන සංඛ්‍යාත. ඒ කියන්නේ 4 බෙදෙන්න ඕන දෙකෙන්. ඒ කියන්නේ ඇත්තට මේ ජාල රේඛයේ අපි ලකුණු කරන්නේ කීයද? මෙන්න මෙතනින් ලකුණු කරන්නේ 4යි. පැහැදිලි? 4 ලකුණු කරන්නේ ඔහොම ලකුණු කරන්නේ නැහැ. එහෙම ලකුණු කරලා තිබ්බොත් වැරදි. හරි? මේක ලකුණු කරන්නේ දෙකේ ඉඳන්. ඒ කියන්නේ ඇත්තටම මෙයාගේ 4 දෙනෙක් නිරූපණය කරනවා මෙන්න මේ දෙකේ. ඔන්න ඔහොම. පැහැදිලිද? දෙකයි. ඊට පස්සේ කියනවා ඉහත සම්පූර්ණ කරන ජාල රේඛයේ මත සංඛ්‍යාත බහුවස්ත්‍රය අඳින්න. සංඛ්‍යාත බහුවස්ත්‍රය අඳිනවා කියන්නේ මේගොල්ලන්ගේ හැම එක්කෙනාගෙන් මැද ලකුණු කරන්න ඕන. මේ හැම එක්කෙනාගෙන් මැද ලකුණු කරන්න ඕන. හරි මැද. එතකොට මෙයාගේ මැද ලකුණු කරා මේ පැත්තේ මෙතන එන්න ඕන කීයද? ඍණ 5. එතකොට මේක මෙන්න මේ විදිහට කෙලින් රේඛා ඇඳලා මෙන්න මේ විදිහට සංඛ්‍යාත බහුවස්ත්‍රය අඳින්න ඕන. හරිද? ඊට පස්සේ කියනවා ඊට සම්පූර්ණ කරන ලද ජාල රේඛ මත සංඛ්‍යාත බහුවස්ත්‍රය අඳ දක්වන්නේ ඊට එකේ අසම්පූර්ණ කරන ජාල රේඛය ඇසුරෙන් පහළ සංඛ්‍යාත ව්‍යාප්තිය සම්පූර්ණ කරන්න. ඒතර මේක ගත්තාම 0.5යි. එතකොට 15යි 20යි අතර අහන්නේ 15යි 20යි අතර ඉන්නවා. එතන ඉඳන් ගත්තාම 9ක්. හරි? දැන් දත්ත නිරූපණේ ගානට ලින්ක් කරලා තියෙනවා ලේසි.
මේ කියනවා තුනෙහි සම්පූර්ණ කරන ලද වගු ඇසුරෙන් පහළ දක්වන අසම්පූර්ණ සමුච්චි සංඛ්‍යාත වක්‍රය සම්පූර්ණ කරන්න. එහෙනම් මතක තියාගන්න මෙතන ඔයාලට මෙන්න මේකෙදි. හරි? මෙන්න මේකෙදි ඔයාලට දීලා තියෙන්නේ මෙන්න මේ තීරුව සමුච්චිත සංඛ්‍යාතය කියන එක වගුව මේවා කරන්න. ඒතකොට මෙතන ලියන්න ඕන අනිවාර්යෙන් මොකද්ද? සමුච්චිත සංඛ්‍යාතය. ඒතකොට සමුච්චිත සංඛ්‍යාතය කියන්නේ මෙතන 4යි මේ දෙන්න එකතු කරනවා. සමුච්චිත කියන්නේ එකතුව. 4යි 12යි කියන්නේ 16යි. 16යි 18යි කියන්නේ 34යි. 34යි 9යි කියන්නේ 40යි 43යි. 43යි 4යි කියන්නේ 47යි. අන සමුච්චිතේ. දැන් මෙයාගේ 4ක් ලකුණු කරලා තියෙනවා. ඊට පස්සේ 16ක් ලකුණු කරලා තියෙනවා. ඊළඟට 34ක් ලකුණු කරලා තියෙනවා. ඊළඟට 20දී කියන්නේ 20දී එන්න ඕන 43ක්. කියන්නේ 20දී 40යි 43යි. 20දී 43යි. ඊළඟට 47යි. 20දී 43යි. මෙතන ගත්තාම 20 30 ප්‍රන්ති ප්‍රාන්තරය කිව්වම කෙලින්ම 30ට තර මෙතන 30 ප්‍රන්ති ප්‍රාන්තරේ 47යි. හරි එතකොට මෙන්න මේකේ නවම එන්න ඕන. හරි සමුච්චිත සංඛ්‍යාත වක්‍රය. හරි. සමුච්චිත සංඛ්‍යාත වක්‍රය භාවිතයෙන් බස් රථයක් පැමිණෙන තුරු බස් නැවතුම් පුලේ රැඳී සිටින මධ්‍යස්ථ කාලය කියන්නේ පුතේ අපි දැන් මෙතන ගත්තාම මෙයාගේ සමුච්චිත සංඛ්‍යාත කියන්නේ සිසුන් ගානනේ. හරි. එතකොට මෙයාගේ මධ්‍යස්ථ කාලය අහන්නේ. හරිද? එතකොට මධ්‍යස්ථ කාලය කිව්වහම කාලය කියන එකෙන් මධ්‍යස්ථය කියන්නේ ශිෂ්‍යෙක් බස් රථයේ පැමිණෙන බස් නැවතුම් පොලේ රැඳී සිටි මධ්‍යස්ථ කාලය. හරිද? එතකොට මේකේ සමුච්චිත සංඛ්‍යාතය ඇවිල්ලා 47යි. මධ්‍යස්ථය කියන්නේ සංඛ්‍යාතය දෙකෙන් බෙදෙනවා. එතකොට මෙතන එනවා කීයද? 23.5යි. කියන්නේ 23යි. හරි 23.5න් ඉරක් ගහනවා. 23.5 කියන්නේ මෙන්න මේකෙන් මෙහෙට ඉරක් ගහලා එයාගෙන් පල්ලෙහාට ගන්න. එතන මධ්‍යස්ථ කාලය ඇත්තටම ඇවිල්ලා 5යි 10යි මෙතන තියෙන කොටු 1යි 2යි 3යි 4යි 5යිනේ. ඒතකොට සාමාන්‍යයෙන් 10යි කොටුවකින් 2යි කියන්නේ 11යි 12යි 12.5යි 12.5යි මිනිත්තු. හරි ඒ කියන්නේ සංඛ්‍යාතය දෙකට බෙදලා එන තැනින් මේකෙන් ගන්නත් පුළුවන් නැත්නම් අපිට කෙලින් මේක ගාන හදලා ගන්න පුළුවන්. මේකේ මධ්‍යන අගයක් වෙන හින්දා මෙන්න මෙහෙම හදන්නත් පුළුවන් 23යිනේ. එතකොට 23 මේක 23.5න් ගහලා තමයි ගන්න ඕන. හරි. ඒතර ඔය විදිහට අගේ ගන්න පුළුවන්. හරි. ඒතර මේ සම්පූර්ණ පාඩම් ගොඩක් අද කවර් වුණා මේ පාඩම තුලින්. ඒතර මෙතන ඉස්සෙල්ලා බලමු 16යි 12යි 16යි 8යි 34යි 34යි 9යි 43යි. හරි. ඔය විදිහට තමයි එන්නේ. මම හිතනවා අද ඔයාලට මේ කොටස හොඳට පැහැදිලි වෙන්න ඇති. ඒතර අපි මේ කතා කරේ ඔයාලගේ පෙරහුරු ප්‍රශ්න පත්‍රයේ පළවෙනි කොටස සම්පූර්ණව අද කතා කරා. අනිද්දා දවසේ, ඒ කියන්නේ සිකුරාදා දවසේ පෙරහුරු ප්‍රශ්න පත්‍රයේ දෙවන කොටස කතා කරනවා. ප්‍රශ්න 10ම කතා කරලා සිකුරාදා දවසෙන් අපි පන්තිය අවසන් කරනවා. ඒ කියන්නේ අපි මේ නොමිලේ පවත්වන සම්මන්ත්‍රණය අවසන් කරනවා. කට්ටියට YouTube එකේ මේ වීඩියෝ ටික බලන්න පුළුවන්.
මම හිතනවා ඔයාලට මේ සම්මන්ත්‍රණ මාලාව තුළින් ලොකු දෙයක් අපි කරා. ඔයාලට විභාගෙට ලොකු අත්වලක් අපි දුන්නා කියලා හිතනවා. ඉතින් මේ ආයි සිකුරාදා දවසේ හම්බෙමු. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් දාන්න ටක් ගාලා පුතේ chat එකේ. ටක් ගාලා දාන්න ප්‍රශ්න තියෙනවා නම්. හෙට නෑ පුතේ හෙට පොය දවසනේ මේ අපි කරන ස්ටුඩියෝ එක හෙට වහලා පොය නිසා. වෙනත් ප්‍රශ්න තියෙනවද? හරි මම හිතන්නේ ප්‍රශ්න නෑ කට්ටියට. කට්ටියට අද පන්ති කොහොමද ඉස්සෙල්ලා මට කමෙන්ට් එකක් දෙන්නකෝ. ඔයාලට පැහැදිලිද තේරුණාද දැනගත්තේ නැතිව මතක් වුණාද මේ විභාගයේ අන්තිම කාලේ ඉන්නේ අන්තිම වෙලාවේ මම හිතනවා ඔයාලට තේරෙන්නේ නැති පැහැදිලිව හරි ගැටලුවකින් තොරව තේරෙන්නේ නැති අද රාම මේ වීඩියෝ එක අප්ලෝඩ් වෙනවා ඔයගලන්ගේ YouTube එකට YouTube එකෙන් බලන්න තේරෙන්නේ නැතිව තියෙන ප්‍රශ්න දාන්න හරි මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් කතා කරන්න ගැටලුවක් නැහැ එහෙනම් අදට ප්‍රශ්න පත්‍රය අපි ඉවර කරනවා එහෙනම් මම හිතනවා ඔයාලට මේකේ තේරුණා කියලා තේරෙන්නේ නැති තව දේවල් තියෙනවා නම් අහන්න එතකොට මේ මෙන්න මේවා දාලා හැදුවේ ඔයාලට තේරෙන්න මම හිතනවා පැහැදිලි වෙන්නේ නැති කියලා සම්පූර්ණ ප්‍රශ්න පත්‍රය එහෙනම් අපි අතර මෙතනින් නවත්වමු එහෙනම් හැමෝටම ආයිබෝවන් එහෙනම් සිකුරාදා හම්බෙමු හැමෝටම good night